සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් මං ඇවිත් ඉන්නවා ඔයාලා බලන්න. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ කුස්සිය ගැන. අපි කුස්සිය පිරිසිදුව තියාගන්නේ කොහොමද? ඒ වගේම කුස්සිය දැන් අපි හැඩි වෙනවනේ. හැඩි නොවී තියාගන්න විදිහක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. ඉතින් බලමු අපි කුස්සිය හැඩි නොවී තියාගන්න එකේ ලොකුම රහස තමයි අපි අස්කරන එක පුරුද්දක් කරගන්න එක. අස්කරන එක පුරුද්දක් කරගත්තොත් ඒක හරිම ලේසි පහසු දෙයක්. කුස්සිය පිරිසිදුව පිළිවෙලට තියාගන්න එකට. ඉතින් මම හිතනවා අපි මුලින්ම කරන්න ඕනේ උයපු ගමම පිරිසිදු කරන එක. අපි එදිනෙදා උයන පිහිනකොට ගන්න භාජන, කටින් බෝඩ්, පිහි උයලා ඉවරුණ ගමම පිරිසිදු කරන්න. සමහර දේවල් තියෙනවා උයන අතරතුරම සෝදලා පිරිසිදු කරලා කරන්න පුළුවන් දේවල්. ඒවා ඒ වෙලාවෙම සෝදලා අරන් තියන්න. දවසක් මේ විදිහට කරලා බලන්නකෝ. ඔයාට උයලා ඉවර වෙනකොට සෝදන්න තියෙන භාජන ගොඩක් අඩු වෙනවා. ඒ වගේම තව දවසක් ඔයා කරලා බලන්න උයලා ඉවරුණාට පස්සේ අපි කෑම කනවනේ. කෑම කාලා සෝදන්නම් කියලා හිතන වෙලාවල් තියෙනව නේද? අනේ අද මම කෑවට පස්සෙම සෝදලා පිරිසිදු කරනවා කියලා. ඔයා එහෙමත් දවසක් කරලා බලන්න. ඇත්තටම ගොඩක්ම ලේසි වෙන්නේ අපි උයනින් ගමම්ම තියෙන භාජන පිරිසිදු කරගෙන කවුන්ටර් ටොප් පිරිසිදු කරගෙන ඒ විදිහට කරාම උයලා ඉවර වෙනකොට ඒ හැමදේම අස් වෙලා ඉවරයි. එතකොට අපේ කුස්සිය හැඩි වෙන එක ගොඩක්ම අඩු වෙනවා. මං හිතන ඊළඟ කාරණේ තමයි බඩු තියන නියමිත ස්ථානයක් තියාගන්න එක. අපේ විදුලි උපකරණ, ඒ කියන්නේ රයිස් කුකර්, බ්ලෙන්ඩර් අපි තියන්න තැනක් තියාගන්න. ඒ වගේ පිඟන් කෝප්ප, උයන්න ගන්න බඩු, ඒ වගේ කටින් බෝඩ් එකට අපේ පුංචි වංගෙඩියක් තියෙන වංගෙඩිය තියාගන්න. ඒ විදිහට නියමිත තැනක් තිබුණම අපි ටක් ගාලා ඒ තැනනේ තියන්නේ. එතකොට ඉක්මනින්ම අස් කරගන්න ලේසි. ඒ වගේම අපි ළඟ තියෙන වැඩිපුර භාජන ඒවත් අස් කරලා කැබිනට් වලට හරි පැන්ට්‍රි කබඩ් වලට හරි දාලා අහුර ගන්න පුළුවන්. ඔයාලා මේ දැක්ක නේද මගේ ප්ලේට් රැක් එකේ මට දවස් 2-3ක් බඩු අයින් කරන්න අමතක වුණා. අපේ දානයක් තිබුණා. ඒ දානෙට ගත්ත බඩු එළියේ තිබුණේ. ඒ ටිකත් ඔක්කොම මම මේ වෙලාවේ අස් කරගත්තා. ඒ අස් කරගත්තාම බලන්නකො ප්ලේට් රැක් එක උනත් ටක් ගාලා පිළිවෙල වෙනවා. ඒ විදිහට අපි එදිනෙදා කරොත් පිළිවෙල කියන දේ හැමදාම වෙනවා. එතකොට අපිට හැමදාම අස් කරන්න ඕනෙත් නැහැ. ටක් ගාලා හැඩි වෙන්නෙත් නැහැ. ඊළඟ දේ තමයි අපි පිරිසිදු කරන්න කාලසටහනක් තියාගන්න ඕනේ. අපි හැමදාම කවුන්ටර් ටොප් එක, ලිප, සින්ක් එක මේ දේවල් නම් හැමදාම අපි පිරිසිදු කරන්න ඕන. ඔයාලා මේ දකින්නේ මගේ කවුන්ටර් ටොප් එක, ප්ලේට් රැක් එක එහෙම තියෙන අපි සාමාන්‍ය උඩ මතු පිට පිහ දාලා ගන්නවනේ. මෙතන සතියක් විතර පිරිසිදු කරන්න බැරි වුණා. ඉතින් ඒ ටික තමයි අද මම මේ පිරිසිදු කරන්නේ. ඉතින් සතිපතා අපේ කුස්සිවල තියෙන ෆ්‍රිජ්, පැන්ට්‍රි කබඩ් ඒ දේවල් පිරිසිදු කරගන්න ඕනි. ඒ වගේම මාසෙකට එකපාරක් හෝ දෙපාරක් මුළු කුස්සියම ඩීප් ක්ලීන් කරන්න. එතකොට අපේ කුස්සියේ තියෙන හැම කුණු දූවිලි හැමදේම අයින් වෙනවා. තව දෙයක් අපි හැමදාම ඉතින් මේ හැමදේම පිරිසිදු කරනවා නම් ඩීප් ක්ලීන් එකක් නම් අත්‍යවශ්‍යම නැහැ. මොකද අපි එතකොට කුස්සිය හැඩි වෙන්නෙත් නැහැ, දූවිලි වහන්නෙත් නැහැ. හැමදාම පිරිසිදුවම තියාගන්න පුළුවන්. ඊළඟට මම හිතනවා අනවශ්‍ය සියලුම දේ අයින් කරන්න ඕනේ. ඔයා බලන්න ඔයාගේ මුළු තැන්ගේ ඔයාට අනවශ්‍යයි කියන දේවල් ඇති. සමහර අය shopping bag තියාගෙන ඉන්නවා ගොඩක්. ඒ වගේම අයිස් කප්
ඒ වගේම කැඩුන බිඳුන දේවල් ළඟ තියාගෙන ඉන්නවා. හිතනව නේද මේක කැඩුනට දැන් හිතන්නකො කෝප්පයක හඬ කැඩුනොත් අනිත් කෝප්පෙන් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඒ වගේ දේවල් ගොඩක් තියා ගන්නවා. ඔයාට අනවශ්‍යයි නම් ඒ හැමදේම අයින් කරන්න. මොකද බඩු අඩු වෙන තරමට මාරම නිදහසක් ඒ වගේම මාරම පිළිවෙලක් තමයි තියෙන්නේ. ගොඩක් බඩු අඩු වුණාම හරියම අවමයිනේ අනිත් බඩු. එතකොට ඔයාගේ කුස්සිය විතරක් නෙමෙයි ගෙදර කාමරයක වුණත් ශාලයේ වුණත් බඩු අඩු වෙන තරමට මාර නිදහසක් වගේම මාර පිළිවෙල ගතියක් පේනවා. ඉතින් අදම ඔයත් ඔයාගේ කුස්සියේ කැඩුන බිඳුන දේවල් තියෙනවා නම් ඒ දේවල් අයින් කරගන්න. තව දෙයක් අපි දැන් පාවිච්චියට ගන්න දේවල් තියෙනවනේ. පාවිච්චියට ගත් බඩු ඒක අනිවාර්යයෙන් මේ තැනම තියන්න. ගොඩක්ම විශේෂම කාරණේ මේක තමයි. ගොඩක් වෙලාවට ගොඩක් අය නොකරන දේ තමයි අපි පාවිච්චියට ගන්න දේ ඒ වෙලාවේ මේ තැන තියන්නේ නැති එක. උයලා ඉවර වෙනකොට කවුන්ටර් ටොප් එක පුරාම එක එක බඩු. ඒක හස් කරන්න වෙනම වෙලාවක් යනවනේ. අපි ගන්න බඩුව අවශ්‍ය වැඩේ කරගත්තා නම් ඒක එතනම තියන්න ඕනි තැනම තිබ්බම ටක් ගාලා අපේ කුස්සිය හස් කරගන්න පුළුවන්. කුස්සිය හැඩි වෙන්නෙත් නැහැ. ඔයා මොකක් හරි දැන් සමහර අය බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න වෙනම තැනකට ගන්නවා. ප්ලග් එකක් ළඟට. ඒ වැඩේ අපි දැන් පොල් මිරිකනවා කියලා හිතනවා. අපි ඒ වැඩේ කරාම ආයි උයල ඉවර වෙනකම් බ්ලෙන්ඩර් එක එතන. ඔයා පොල් මිරිකන ගම ඒ වැඩෙත් කරලා ටක් ගාලා බ්ලෙන්ඩර් එක පිරිසිදු කරලා තිබ්බ තැනම තිබ්බා. එතකොට ඔයාගේ කුස්සියේ ඔයා ගන්න බඩුව ගන්න තැනම තිබුණොත් හැඩි වෙන්නේ නැහැ නේද? මේ ටිප් එකත් ඔයා කරලා බලන්නකෝ. ඊළඟ දේ තමයි කුස්සියේ වැඩවලට වෙනම තැන් තියාගන්න. විදුලි උපකරණ තියාගන්න වෙනම තැනක්, තේ හදන්න වෙනම තැනක්, ඒ වගේම උයනකොට කපන කරන දේවල් වලට වෙනම තැනක්, ඒ වගේම සිංක් එක ළඟ ඩිෂ් වොෂ්, හෑන්ඩ් වොෂ් තියාගන්න, ස්පොන්ජ් එක තියාගන්න වෙනම තැනක්. මම හිතනවා මේ දේවල් වලට අදාළ දේවල් වලට නියමිත තැනක් තිබ්බහම කුස්සියේ පිළිවෙල ගතියක් පෙනෙනවා. ඒ හැමදේම එකම තැනක තිබුණාම හරි අපිළිවෙලයිනේ. අදාළ දැන් තේ හදන තරක් වෙනම තිබ්බම ඒ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙන එතනනේ. ගෙදරට පිට කෙනෙක් ආවත් අපි වෙන්නේ නැති වෙලාවට හස්බන්ඩ්ට වුණත් හැමදේම හොයන්න ඕනේ නෑනේ. ඒ අදාළ දේවල් ටික එතනම තියෙනවා. එතකොට අනිත් අයට කරදරයකුත් නෑ. ඔයාට කරදරයකුත් නෑ. කැබිනට්, පැන්ට්‍රි කබඩ්, ඒ වගේම දැන් ගොඩක් අය ෂෙල්ෆ් තියනන් ඉන්නවනේ අපි කුස්සියේ. ඉතින් ඒ හැමදේම තියෙන බඩු පිළිවෙලකට තියාගන්න ඕන. අපි ලේසියට අස් කරන්න ලේසියට හැමදේම කබඩ් එකක් ඇතුළට කැබිනට් එකක් හරි පැන්ට්‍රි කබඩ් එකක් හරි ඇතුළට දාලා දොර වහනවා. හදිස්සියකට බඩුවක් ගන්න ගියාම ඒ වගේම පුළුවන් තරම් ඔයාගේ කිචන් එකට අලංකාරයක් වෙන දේවල් එකතු කරන්න බලන්න. ඒ කියන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හරි ඒ වගේම දැන් ගොඩක් අය ඉටිපන්දම් තියෙනවනේ. ඒ වගේ අලංකාර දෙයක් එකතු කරාම ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් ඔයාගේ කිචන් එකට ගැලපෙන විදිහට ඉන්ඩෝර් ප්ලාන්ට් කිහිපයක් එකතු කරගන්න. මම නම් ඉටිපන්දම් ඇත්තටම පත්තු කරලා නැහැ. ආසාවෙන් ඉන්නවා ළඟදිම ගන්න ඕනි. මං ගත්තම ඔයාලටත් පෙන්නන්නම්කෝ. අපි කොයිතරම් දේවල් පිරිසිදු කරගත්තත් කිචන් එක කොයිතරම් අස් කරගත්තත්
ලස්සනට තියාගත්තත් අපි අත පිහදාන, ඒ වගේම වළං අල්ලන, පැන්ට්‍රිය පිහදාන තියන් ඉන්න සර්වියට් හැමදාම පිරිසිදු වෙන්න තියෙන්න ඕනේ. අපිරිසුදු දේවල් තිබ්බම අපි කොච්චර පිහදැම්මත් ඒකෙන් වැඩක් නැහැ. පුළුවන් තරම් අත්පිස්නා පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් අපිට සල්ලි දීලම ඉතින් සර්වියට් ගන්න ඕනේ නෑ. පරණ බෙඩ්ෂීට් එකක්, පරණ තුවායක්, ඒ දේවල් කපලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඇඳලා අයින් කරන පරණ ඇඳුම් තියෙනවනේ. ඒ දේවල් හරි පිරිසිදුවෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි කොච්චර මේ පිරිසිදු කරත් අපේ අත්පිස්නාව පිරිසිදු නැත්තම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම ඉවත දාන දේවල් වලට ඩස්බින් එකක් පාවිච්චි කරන්න. දිරන දේවල් වෙනම, පොලිතීන් ප්ලාස්ටික් වෙනම එකතු කරන්න. හැමදේම එකම ඩස්බින් එකට දාන්න එපා. ඒ වගේම අපේ පැන්ට්‍රි කබඩ් තියෙන අයත් ඇති, නැති අයත් ඉන්නවනේ. ඉතින් නැති අයට පුළුවන් පැන්ට්‍රියට යටින් කර්ටන් එකක් හරි තමන් කැමති විදිහට දාලා ලස්සනට තියාගන්න. මම මේ කතා කරපු දේවල් වලින් විශේෂම කාරණය දැන් තමයි ඔයාලට කියන්නේ. මොකද අපි දවස අවසානයේ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕනේ. හැම දවසක් අවසානයේම රෑට කාලා හැම විනාඩි 10ක් තියාගන්න ඔයාගේ පිරිසිදු වැඩ කටයුතු වලට. මොකද අපි කෑව ගමම නිදාගන්නේ නෑනේ. ඉතින් විනාඩි 10ක් ඇති ඔයාගේ මේ වැඩ කටයුතු වලට. ඔයා මේක පුරුද්දක් විදියට හැමදාම කරොත් කවදාවත් ඔයාගේ කුස්සිය හැඩි වෙන්නේ නැහැ. උදේට නැගිටලා එනකොට මාරම සතුටක් දැනෙන්නේ ඔයාගේ කිචන් එක ලස්සනට පිළිවෙලට තියෙනකොට. ඉතින් මේ දේ නම් අනිවාර්යයෙන්ම ඔයා කරලා බලන්නකෝ. මේක පුරුද්දක් කරගත්තොත් ඔයාට නම් කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ පරණ වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාලා තිබුණා මේ පිහිය මුවහත් කරන්නේ කොහොමද කියලා. මමත් ඉතින් හරි විදියක් දන්නේ නැහැ. මම කරන්නේ නම් මේ විදිහට. මේ විදිහ කරාම පිහිය හොඳට කැපෙනවා. මෙහෙම මුවහත් කරලා දවසක් මගේ අතත් හොඳටම කැපුණා. ඒ තරම් හොඳට පිහිය මුවහත් වෙනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ කුස්සිය අද මම මගේ පැන්ට්‍රි টොප් එක, කවුන්ටර් টොප් එක අද මම ඩීප් ක්ලීන් කරගත්තා. මොකද හැමදේම මට කරගන්න අමාරුයි බබත් එක්ක. එයා නිදා ගන්න වෙලාවට තමයි මේ දේවල් කරන්නේ. මේ තියෙන්නේ අවසානයේදී මගේ කුස්සිය මම අද ඩීප් ක්ලීන්, පැන්ට්‍රි টොප් එක ඩීප් ක්ලීන් කරපු විදිහ. ඉතින් මගේ වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ යහපත් දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.